ජාන් ඉන්ස්ටිටියුට් ඇඩ්වාන්ස් ටෙක්නොලොජි ආයතනයේ ගම්පහ බ්‍රාන්ච් එකේ චීට බැජ් එකේ ඉන්දුරක්ෂාන්. මම අද කතා කරන්නේ මගේ පළවෙනි වීඩියෝ එකේ දාපු sign up form එකේ validation part එක සහ user registration process එක ගැන. අපි පළවෙනි වීඩියෝ එකේදී දාගත්තා මේකේ input වලට IDs ටික දාගත්තා. ඊට පස්සේ මම මේකෙදි හදාගෙන තියෙන auth.js කියලා JS ෆයිල් එක. මේකෙදී අපි මුලින්ම create account කියලා function එකක් හදලා තිනවා. ඊට පස්සේ අපි මේකට අපේ IDs ටික add කරලා තිනවා variables වලට දාලා. අපේ IDs ටික IDs වල value ටික අරන් තිනවා. ඊට පස්සේ මම මෙතනින් අපේ sign up error message එක view කරගන්නවා. කියන්නේ hide කරලා තියෙන එක remove කරලා view කරගන්නවා. ඊට පස්සේ අපි මෙතනින් check කරනවා first name එක, last name, email, password, confirm password ටික fill වෙලාද තියෙන්නේ, fill වෙලා නැද්ද කියලා. fill වෙලා නැත්නම් අපිට මෙතනින් මෙහෙම error message ටික පෙන්නනවා. fill වෙලා නම් අපි මෙතන error message තියෙන space එක මෙතනින් hide කරනවා. ඊට පස්සේ මම මෙතනින් දාලා තියෙනවා variable එකක් දාලා new form data එකක්. එතනින් අපේ values ටික අරන් තියෙනවා append කරලා. ඊට පස්සේ මම මෙතනින් term variable එකක් හදලා තිනවා r කියලා. ඒක equal කරලා තිනවා new xml http request කියලා equal කරලා තිනවා. ඊට පස්සේ අපි function එකක් දාලා තිනවා already state change කියලා equal කරලා තිනවා. ඒක ඇතුලේ අපි if එකක් දාලා තිනවා ready state එක 4ද කියලා check කරලා. ඊට පස්සේ මම මෙතනින් ආපහු hidden කියන එක remove කරනවා. ඒ කියන්නේ error message එක පෙන්වන්න පුළුවන් විදිහට හදනවා. ඊට පස්සේ මම මෙතනින් බලලා තිනවා status එක 200ද කියලා. 200 කියන්නේ okay කියන්න. ඊට පස්සේ මම මෙතනින් if එකක් දාලා තියෙනවා response text එක success ද කියලා බලන්න. එහෙම success වුණොත් අපි මෙතනින් දීලා තියෙනවා error message එකේ text color එක red එක remove කරලා text green එකක් add කරන්න කියලා. ඊට පස්සේ දීලා තියෙනවා මෙතන registration successful කියලා දීලා තියෙනවා. ඊට පස්සේ අපි successful වුණොත් විතරක් මෙතනින් දීලා තියෙනවා මේ window.location reload කියලා අපේ page එක reload වෙන්න. ඒක reload වෙන්නේ තප්පර දෙකකට පස්සේ. ඊට පස්සේ ඒක else වුණොත් අපි මෙතනින් දීලා තියෙනවා in HTML එකක් දීලා response text එක දීලා තියෙනවා. ඊට පස්සේ ආපහු අපි දීලා තියෙනවා මෙතනින් in HTML එකක් දීලා request failed කියලා. එතන response text එකක් දීලා තියෙනවා. ඊට පස්සේ මම අතන ගත්ත variable එක අරගෙන open කරලා ඒක post method එකකින් යවන්නේ create account process.php කියන එකට යවන්නේ. ඒකේ data ටික යවන්නේ form එකක් through යවන්නේ. ඊට පස්සේ මම හදාගෙන තියෙනවා create account process.php කියන ෆයිල් එක හදන් දෙනවා. ඒක හදන්න කලින් අපි ඒකට කලින් connection.php එක හදාගෙන ඉන්න ඕනේ අපේ database එක connect කරන්න. මුලින්ම මම class එකක් දාලා තියෙනවා database කියලා. ඊට පස්සේ private static connection කියලා connection එක හදාගෙන තියෙනවා. ඊට පස්සේ මම මෙතන function එකක් දාලා තියෙනවා get connection කියලා. ඊට පස්සේ මම මෙතන set එකක් දාලා check කරලා තියෙනවා කලින් මෙහෙම database එකක් connect කරලා තියෙනවද කියලා. connect කරලා නැත්නම් මම මෙතනින් database එක මම connect කරගන්නවා. මුලින්ම connection එක දාලා equal කරනවා new mysql දාලා මුලින්ම අපේ host name එක දානවා. ඊට පස්සේ root එක, ඊට පස්සේ password එක, database එකේ password එක, ඊට පස්සේ අපේ database එක, ඊට පස්සේ port එක දානවා. ඊට පස්සේ මෙතනදී අපි දාලා තිනවා connection එකේ මොකක් හරි error එකක් ආවොත් මෙතනින් අපි die එකක් දාලා තියෙනවා connection fail කියලා පෙන්වන්න කියලා. ඊට පස්සේ අපි data ටික return අරන් තිනවා. ඊට පස්සේ මම මෙතනදී දාලා function එකක් දාලා තිනවා. මෙතනදී function එකක් දාලා තිනවා අපි database එකට data add කරන එක. මෙතන IUD කියන්නේ insert update delete කියන එක. ඊට පස්සේ මෙතනින් අපි connection එක අරන් එතනින් prepare කරලා param සරා type param
හරහා යවන්නේ. ඊට පස්සේ රිසල්ට් එක අපි රිටර්න් ගන්නවා. ඊට පස්සේ මෙතන තියෙනවා අපි ඩේටාබේස් එකකින් data search කරන ෆන්ක්ෂන් එක. මේකෙත් අර විදිහම තමයි. අපි ඒකේ data ටික රිටර්න් ගන්නවා. රිසල්ට් එක රිටර්න් ගන්නවා. ඊට පස්සේ යනවා මම යනවා අපේ create account process.php එකට. අපි මුලින්ම මෙතනින් required එකක් දාලා මෙතන database එක connect කරගන්නවා. ඊට පස්සේ මෙතනින් අපි value ටික ගන්නවා. මෙතනින් අපේ javascript පැත්තෙන් ගත්තා. ඊට පස්සේ මෙතනින් අපි validation කරන් තියෙනවා. අපි first name එක, last name, email, ඊට පස්සේ password, ඊට පස්සේ terms and condition, account type අපි මේ ටික ඔක්කොම මෙතන validate කරන් තියෙනවා. කියන්නේ first name එක දීලා නැත්නම් last name එක, email, ඊට පස්සේ මෙතනින් අපි අමතර දීලා තියෙනවා. email එක අපි must be email එක must be less than 150 characters. ඒ කියන්නේ email එකේ text එක characters 150ට අඩු වෙන්න ඕනේ. වැඩි වුණොත් අපි ඒක ගන්නෙ නැහැ. ඊට පස්සේ මෙතනින් අපි filter එකක් දාලා තියෙනවා email filter කරන්න. මෙතනින් ඊට පස්සේ email එක හරි email එක නෙමෙයි නම් මෙතනින් අපි දානවා invalid email address කියලා. ඊට පස්සේ මෙතන password එක දීලා තියෙනවා. ඊට පස්සේ මෙතන password එකේ confirm password එකයි password එකයි වෙනසක් වුණොත් අපි මෙතනින් දීලා තියෙනවා password do not match කියලා. ඊට පස්සේ මෙතනින් අපි ආපහු දීලා තියෙනවා password එකේ length එක must be 8 to 20 කියලා දීලා තියෙනවා. ඊට පස්සේ මෙතන terms and condition සහ account type දීලා තියෙනවා. ඊට පස්සේ අපි මෙතනින් else එකක් දාලා දීලා තියෙනවා password hash එක. ඊට පස්සේ අපි මෙතනින් account type එක check කරන් තියෙනවා. ඒක අපි result එක අරන් තියෙනවා database එක search කරලා account type කියන table එකේ ID එක අරන් තියෙනවා. ඊට පස්සේ ඒකේ name එක අරන් value එක අරන් තියෙනවා. ඊට පස්සේ else එකේදී අපි දීලා තියෙන account echo එකක් දීලා invalid account type කියලා. ඒ කියන්නේ බැරි වෙලාවත් කියන්නේ account එක අපේ database එකේ නැති එකක් තිබුණොත් මෙතනින් පෙන්නනවා invalid account type කියලා. ඊට පස්සේ අපි email එක check කරලා තියෙනවා. email එකත් අපි database එකෙන් search කරලා අරන් තියෙන්නේ. ඊට පස්සේ email එකෙත් අපි දීලා තියෙනවා කලින් register වෙලා ඉන්නවා නම් අපි එතනින් echo එකක් දාලා print කරනවා email is already registered කියලා. ඒක register වෙලා නැත්නම් අපි user register කරගන්නවා. මෙතන insert into කියලා අපි database එකට query එක දානවා. first name, last name, email, password, bash, active account type කියලා අපි දීලා තියෙනවා. මෙතනින් values ටික දීලා තියෙනවා. මෙතන දීලා තියෙනවා මෙතන values ටික දීලා තියෙනවා. මෙතන මේ s කියන්නේ string කියන්නේ, මෙතන i කියන්නේ integer කියන්නේ. ඊට පස්සේ අපි මෙතනින් values ටික pass කරලා තියෙනවා id ටික දාලා. ඊට පස්සේ මෙතන තියෙනවා user new user id එකක් දෙන්න. මෙතෙන් අපි database එක හදලා database get connection කියලා දාලා insert id එක දෙනවා. දාලා මෙතනින් අපි insert කරනවා account type එක සහ user id එක අපි insert කරනවා. ඊට පස්සේ මෙතනින් අපි එක එකක් දාලා success කියලා දීලා තියෙනවා. මෙතන දීලා තියෙනවා error sign account type කියලා. ඊට පස්සේ ඒක else උනොත් මෙතනින් දීලා තියෙනවා error creating user account කියලා අපි මෙතන දීලා තියෙනවා. මම ඊළඟට මෙන්න අපේ database එකේ ER diagram එක. මේ තියෙන ER diagram එක මේකේ මුලින්ම tables දෙකක් දාගෙන තියෙනවා user සහ account type කියලා. අපි මේක relation කරලා තියෙනවා many to many එකකින් සහ one to many එකකින්. මෙහෙම කරන්න හේතුව මේ එක user කෙනෙක්ට account type දෙකක් තියෙන්න පුළුවන්. දෙකම තියෙන්න පුළුවන්. ඒ කියන්නේ buyer කෙනෙක් වෙන්නත් පුළුවන්, seller කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒ හින්දා තමයි මෙහෙම දාලා තියෙන්නේ අපි. දැන් user table එක වෙන්නුවොත් එහෙම user table එකේ අපි add කරලා තියෙනවා id එකක් දීලා තියෙනවා, primary key එකක්, auto increment දීලා තියෙනවා.
ඊට ෆස්ට් නේම් එක, ලාස්ට් නේම්, ඊමේල් එක අපි දීලා තියෙනවා යුනික් එකක් දීලා තියෙනවා. ඊට පස්සේ පාස්වර්ඩ් හැෂ් කියලා එක දීලා තියෙනවා. ඊට පස්සේ මෙතනින් ෆොරින් කී එක ඇවිල්ලා තියෙනවා මෙතෙන්ට active account type id කියලා. ඊට පස්සේ අපි මෙතනින් අමතරව ඇඩ් කරලා තියෙනවා created at කියලා සහ updated at කියලා. මේ දෙකේ data type එකේ වෙන්නේ time stamp කියලා. මේ දෙකට අපි දීලා තියෙනවා created at කියන එකට default එක දීලා තියෙනවා current time stamp කියලා. ඊට පස්සේ updated at කියන එකට අපි දීලා තියෙනවා current time stamp on update current time stamp කියලා. ඊට පස්සේ අපි account type එකට දීලා තියෙනවා id එක සහ name එක. මේකේ name එක unique වෙනවා. id එක auto increment සහ primary key එකක් වෙනවා. ඊට පස්සේ අපි table වලට ගියොත් අපි account type ටිකට මෙතන data add කරලා තියෙනවා buyer සහ seller කියලා IDs දීලා. මම දැන් user කෙනෙක් register කරලා පෙන්නන්නම්. මේ තියෙන අපේ form එක sign up එකට ගියා පස්සේ first name අපි දෙනවා. පාස්වර්ඩ් එක දෙන්න ඕනේ characters 8කට වඩා. දැන් මෙතනින් buyer කෙනෙක්ද seller කෙනෙක්ද කියලා තෝරනවා. ඊට මෙතනින් agree to the terms and conditions උනට පස්සේ මෙතන create account එක පස්සේ මෙතන registration successful කියලා වැටලා page එක reload වෙනවා. මේක තමයි මගේ project එක. validation part එක සහ backend එක. video එක බලන්න thank you.